ආයුබෝවන් රෝරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපිට වඩේ එකක් ගන්න හිතන වෙලාවට නිතරම මතක් වෙන්නේ පරිප්පු වඩේ එකක් නැත්තම් උළුඳු වඩේ එකක්නේ. ඉතින් මම වෙනසකටත් එක්ක අද කියලා දෙන්නම් අල වඩේ එකක් හදාගන්න විදිහ. අවශ්‍ය ද්‍රව්‍ය පල්ලෙහා description එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ අල වඩේ එක හදාගන්නේ කියලා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ අලගිරි 3ක් කෑලි කපලා තම්බලා අරන් තියෙනවා. ග්‍රෑම් විදියට ගත්තොත් ග්‍රෑම් 250ක් විතර තියෙනවා. ලොකු ලුණු ගෙඩියකින් භාගයක් විතර හීනියට කපලා අරන් තියෙනවා. කරපිංචයිත් එක කොළ ටිකකුත් හීනියටම කපලා අරන් තියෙනවා. ඔයාලා කැමති නම් කරපිංච කොළ වෙනුවට කොත්තමල්ලි කොළ දාගන්නත් පුළුවන්. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුයි මිරිස් කුඩු තේ හැඳි එකකුයි අරගෙන තියෙනවා. මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ඔයාලගේ රස අනුව වැඩි කරගන්න පුළුවන්. පාන් පිටි ග්‍රෑම් 150යි. කෝන්ෆ්ලවර් ග්‍රෑම් 70යි. මම මෙතන බිත්තරයකුත් අරගෙන තියෙනවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳකුත් අරගෙන තියෙනවා. මම භාජනයක් අරගෙන ඒකට අල ටික දාගන්නවා. දැන් මේ ටික හොඳින් පොඩි කරගමු. ඊළඟට ලුණු ටිකක් දාගන්නවා. කරපිංච ටික, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු මිරිස් කුඩු ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. මේ වෙලාවේ මම පාන් පිටි මේ සැඳි දෙකක ප්‍රමාණයක් දාගන්නවා. ඒ වගේම කෝන්ෆ්ලවර් මේ සැඳි දෙකක ප්‍රමාණයක් දාගන්නවා. ලුණු ටිකක් දාගන්නවා. දැන් බිත්තරයත් එකතු කරගමු. දැන් අපි මේ ටික හොඳින් කලවම් කරගමු. ඉතුරු පාන් පිටි ටිකයි කෝන්ෆ්ලවර් ටිකයි මේ මිශ්‍රණය අනා ගන්න අතරතුර ටික ටික දාගෙන හොඳින් අනා ගන්න. මේ තියෙන්නේ මේ විදිහට ටික ටික දාගෙන අපි මේ මිශ්‍රණය අනා ගන්න ඕන. මේ තියෙන්නේ මම හදාගත්ත වඩේ මිශ්‍රණය. දැන් අපි අත් දෙකේ තෙල් ටිකක් ගාගෙන පොඩි බෝල කඩාගෙන වඩේ එකක් විදිහට හදාගමු. ඒක චුට්ටක් මම පැතලි කරගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට පැතලියට හදා ගන්නවා. මම තව එකක් හදන විදිහ පෙන්නන්නම්. ඔයාලා ඊටු ටිකත් මේ විදිහටම හදාගන්න. දැන් මම ඔක්කොම ටික මේ විදිහට හදාගත්තා. දැන් මේ ටික තෙලේ බෙදගමු. දැන් මම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න තියාගත්තා. වඩේ එක දාගෙන අපිට බෙද ගන්නයි තියෙන්නේ. රත් වුණු තෙල් එකට වඩේ එක දාදී පරිස්සම් වෙන්න ඕන. එකපාරම උඩ ඉඳලා අතාරින්න එපා. එහෙම වුණොත් ඇඟට තෙල් විසික් වෙන්න පුළුවන්. හිමිහිට තෙල් එක ළඟටම ගෙනහිල්ලා වඩේ එක තෙලට දාගන්න.
මේ වෙලාවේ ඔයාලා ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් වඩේ එකේ මැද බෙදෙන්න එකක් නැහැ. ගින්දර අඩුවෙන් තියාගෙන වඩේක බෙද ගන්න. දැන් සැරින් සැරේට වඩේක දෙපැත්ත හරව රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕන. මේ ප්‍රමාණයේ වඩේ 9ක් 10ක් විතර අපිට හදා ගන්න පුළුවන්. දැන් අපේ වඩේ ටික හොඳින් බෙදලායි තියෙන්නේ. මම මේ ටික ලිපෙන් ඉවතට ගන්නවා. ඔයාලා මේ විදිහට ඊටු වඩේ ටිකත් බෙද ගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත අල වඩේ ටික. මේක හරිම රසයි. ඒ වගේම හරිම සොෆ්ට්. මේක අල වලින්නේ හදන්නේ. ඒ නිසා උණුවෙන්ම කන තරමට තමයි රස වැඩි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.